මෙච්චර කාලයක් මම දැනගෙන හිටියේ නෑ තැඹිලි ගෙඩියෙන් ළමයි හදන්න පුළුවන් කියලා. මමත් කකුල් දෙක අස්සේ තැඹිලි ගෙඩියක් ගහගෙන මාත් ළමෙක් හදලා ඌව යවනවා බැංකු මංගොල්ල කවන්නේ. හරි දැන් උඩ පැනපල්ලා. පැනපන්. ඒත් මේ තැඹිලි ගෙඩියක් නෙමෙයි බැලුම් බෝලයක් නේ. බැලුම් බෝලෙන් කිරියෙන්නේ නෑ. මතුරපන්. ගලකුට්ටයි. තැඹිලි ගෙඩිය නිකන් කකුල් දෙක අස්සේ ගහගත්තට වැඩක් නෑ. කිරියෙන්න නම් හරි මන්තරේ හොයා ගන්න ඕයි. ඒක හින්දා අපි තීරණය කරා මන්ත්‍ර පොත් ටිකක් කියවන්න. සැමන් බුරිය උඩ තියාගෙන කන ඇට නැති ගෙම්බා. මොකද උඹ ඔය කරන්නේ? මේ මන්තර කියුවට වැඩක් වෙන්නේ නැහැ. ළමයි හම්බෙන්නේ තැඹිලි ගෙඩියෙන් නෙමෙයි රෝස කැලෙන්. ඔය නෑ රෝස කැලෙන් ළමයාව ගේදි ළමයාගේ කටු වෙනෙන්න පුළුවන්. ඊට වඩා ලේසි තැඹිලි ගෙඩිය පාෂාණ දෙක මැද්දෙන් තියලා මේ පොත්වලින් මන්තර හොයාගෙන මේක තියනවා. මේක කියවනවා. නිවැරදිව ළමෙක් හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ රත්තරන් තැඹිලි ගල් දෙක වට්ටා. මුදලාලි ජාමු ගවයානම් හොර පුරා ආතල් ගණීති. සියලුම කිරි ඝනතල යටිපඩ ගාපන්